ආවද? ඔන්න අදත් අපි මඤ්ඤක් ඇහැනේ මොර කරන ගමන් ඉන්නේ. ඉතින් ඔන්න හිතුණා තරග ගැන පොඩි විස්තරයක් කියන්න මේ මාස තරග කොහොමද වෙන්නේ කියලා. සෝයා මිට්ටක් හදන ගමන් ඉන්නේ. අද ඉතින් මඤ්ඤක් ඇහැනේ මොරේ. කොහොම තමයි සෑහෙන දෙයක් අස් කරන්න තියෙනවා. ඉතින් මේ මාසේ තරගය අපි කොහොමද තියන්නේ? ඔයාලා කියන්නේ මේ මාසේ තරගෙට මොනවද දෙන්න ඕනි තෑගි මොනවද විස්තරේ කොහොමද තියන්න ඕනි? ඒ විස්තර ටික මේ පාර ඕගොල්ලන්ගෙන් අයිඩියා එකක් අරන් කරන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් ඕගොල්ලෝ කියන්න මොකද්ද වෙන්න ඕනි? අපි බලමු එතකොට ඒකට ඕගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න තරගේ මේ පාර টොප් ෆ්‍රෙන්ඩ්ස්ලාට මොනවද දෙන්නේ කියලා. එතකොට අපි ඉන්න ෆලෝවර්ස්ලා ඉන්නවනේ. ඒගොල්ලෝ බලලා සාමාන්‍ය දිනෙක අපිට දෙන්න පුළුවන් දෙයක් වෙන්නත් ඕනේ එම් බලලා කියන්නේ. ඉතින් ඒ හොඳම කමෙන්ට් එක තෝරලා දෙන්න අපි අර තරඟ වගේ කට්ටිය. එතකොට හොඳම කමෙන්ට් එක තෝරලා දෙන්න කොහොමද වෙන්නේ කියලා. ඉතින් ඕගොල්ලෝ මම නම් කියන්නේ ඉතින් මෙතෙන්දී අපිට හදලා දෙන්න පුළුවන් දෙයක් වගේ ඉන්නේ අපි ඕනේ වෙන දෙයක් හදලා දෙන්න. නැත්තම් අර අපේ පේජ් එක බිස්නස් එකක් වගේ ගන්න ඉස්සෙත් දුනොත් එයාගේ සුපර් මේජික් එකේ වැඩි අපිට මොනවද සපෝට් එකක් අපේ පේජ් එකෙන් කරලා දෙන්න පුළුවන්. එහෙම වැඩක් ඉතින් කරලා දෙන්න. ඔන්න අපි සෝයා මිට් එක හදන්න පටන් ගන්න යන්නේ. ඉතින් එහෙනම් අපි මේ මාසේ 25 වෙනිදාට කවුද ජයග්‍රාහකයා කියලා බලමු. ඒක කරන්නේ කොහොමද කියන එක අපි කතා කරමු. මට කියන්න අමතක වුණා. ඔන්න දැන් අපේ YouTube channel එකේ subscribersලා 1000 වෙන්න කිට්ටුයි. ඒ හින්දා අපි මෙහෙම තීරණයක් ගත්තා. ඒකෙන් කෙනෙකුත් තෝරගන්න. ඒ කියන්නේ subscribersලා දැන් ඉන්නෝනේ 500 ගානක්. ඒ ඉන්නේ අපේ දැන් 1000ක් වුණාම ඒ 1000 ඇතුලෙන් එක්කෙනෙක්ව ගන්නවා මම මේ තරගෙට. අනිත් කෙනාව අපි page එකේ top friendsලා පළවෙනි කෙනාව ගන්නවා. ඒ දෙන්නෙන් අපි කූපන් එකක් හදලා පළවෙනි කෙනාව තෝරගමු. අම්මෝ ඔන්න බලන්නකො අපේ සෝයා මිට් එක අන්තිමට ආපු quality. තනිකරම මේක නිකන් වල්ලූරු මස්සයක් වගේ. පට්ටම රසකට ආවා. ඉතින් මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. මේ පාර අපි YouTube එකේ එක්කෙනයි Facebook එකේ දෙන්නෙක්ව තෝරගන්නවා. ඒ දෙන්නාගෙන් එක්කෙනෙක්ව තමයි මේ මාසේ ජයග්‍රාහකයා කවුද කියලා කියන්නේ. ඒ කියන්නේ අපේ දැන් subscribersලා 1000 වෙන්න කිව්වේ YouTube එකේ. මේ 1000 තුලින් අහඹුලෙස කෙනෙක්ව තෝරගන්නවා. එහෙනම් ජය වේවා. අපි ඒ දිනේදී හම්බෙමු. ඔක්කොටම සුබ රාත්‍රියක්. ජය වේවා.